එක්තරා රාජධානියක හිටපු ඉතා අහංකාර රජිනක් තමන්ගේ මායා කැඩපතෙන් නිතරම ඇහුවේ ලෝකෙ ලස්සනම කවුද කියලයි. හැබැයි යාගේ සුළු දියණිය වෙච්ච හිම කුමරිය දිනෙන් දින ලස්සන වෙනකොට ඒ ගැන කුඩම්ම වෙච්ච රජිනට ලොකු ඊර්ෂ්‍යාවක් ඇති වුණා. ඒ නිසා හිම කුමරියට නපුරුකම් කරන්න මේ රජින පටන් ගත්තා. ඒ නිසා හිම කුමරිය තනියෙන් ඝන වනාන්තරයට පලා ගියා. වනාන්තරයේ මැද හැට පුංචි පුටු 7ක් තිබෙන පුංචිම පුංචි ගෙයක් හම්බුණා. එහි හිටපු කරුණාවන්ත මිටි මිනිසුන් 7 දෙනා හිම කුමරියට ඒ ගෙදර නවාතැන් ගන්න ඉඩ දුන්නා. මේ අතරේ රජින මහලු එළෙන්දියක් වගේ වෙස්සලාගෙන ඇවිත් හිම කුමරියට වස මිශ්‍ර කරපු ඇපල් ගෙඩියක් කන්න දුන්නා. ඇපල් ගෙඩිය කාපු ගමන් කුමරිය සිහි නැති වුණා. මිටි මිනිසුන් 7 දෙනා ඒ ගැන ගොඩක් දුක් වුණා. මෙයාලා හිම කුමරිය ළඟින් හෙලවුණේවත් නැහැ. එයාලා හිතුවේ හිම කුමරිය මේ කීම් කියලා. අන්තිමට ලස්සන කුමාරයෙක් ඇවිත් දීපු ආදරණීය හාදෙන් හිම කුමරිය අවදි වුණා. එදා ඉඳන් ඔවුන් සතුටින් ජීවත් වුණා. තවත් මේ වගේ කතා බලන්න අපිව subscribe කරලා තියාගන්න.